ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. මාර්තු 25 වන බදාදා දින දිනපතා භෝජනය. අන් අයට ප්‍රේම කිරීම මගින් දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න. අල්බා පවුල මාස 13ක කාල සීමාවක් තුළ එක හා සමාන නිවුම්දරු උපත් දෙකක් අත්විඳහ. ඔහු තම මාපිය වගකීම් සහ රැකියාවන් සමතුලිත කරගත්තේ කෙසේද? ඔවුන්ගේ සමූහනයේ මිතුරන් සහ පවුලේ ඥාතීන් ඉදිරියට ආහ. දෙපැත්තේම ආච්චිලා සහ සීයලා නියුන් කට්ටලය බැගින් බාරගත් නිසා දෙමව්පියන්ට වැඩට යාමට සහ සෞඛ්‍ය රක්ෂණය ගෙවීමටද හැකියාව ලැබුණි. එක සමාගමක් වසරකට සෑහෙන ඩයිපර් ලබාගෙන යුවලට උපකාර කළහ. යුවලගේ හවුල් සේවකයෝ ඔවුන්ගේ පුද්ගලික ලෙඩ නිවාඩු පරිත්‍යාග කළහ. අපගේ සමූහනයේ නොමැතිව අපට මෙය කළ නොහැකි වනු ඇත. යා ඔවුහු එකඟ වූහ. තවද සජීවී සම්මුඛ පරීක්ෂණයක් අතරතුරදී වැඩසටහන ඉදිරිපත් කළ අය තම මයික්‍රෆෝනය ගලවා දමා දඟකාර ලදුරුවෙක් පසුපස හබාගේ සමූහනයේ ආයෝජනයේ අඛණ්ඩතාවය පෙන්නුම් කරමිනි. මතෙව් 25:31 සිට 41 දක්වා උපමාවකින් යේසුස් වහන්සේ පවසන්නේ අපි අන් අයට සේවය කරද්දී දෙවියන් වහන්සේට සේවය කරන බව ඉස්මතු කරන බවයි. සාගින්නේ සිටින අයට කෑම සැපීම, පිපාසෙන් සිටින අයට බොන්න දීම, නිවාස නැති අයට සෙවණක් ලබා දීම, වස්ත්‍ර නොමැති අයට වස්ත්‍ර ලබා දීම, රෝගීන්ට සුවය අනාදිය ඇතුළත් සේවාවන් ලැයිස්තුගත කිරීමෙන් පසු යේසුස් වහන්සේ අවසන් වශයෙන් ප්‍රකාශ කළේ සැබවක් නුඹලාට කියමි. මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා කුඩා කෙනෙකුට වූ නමුත් නුඹලා ඒක කළහුද? ඒක මට කළේ යනුවෙනි. අපගේ කරුණාවන්තකමේ පරමලාභියා යේසුස් වහන්සේ බව දැන සිටීම අසල්වාසීන්ටද පවුලටද සභාවන් වලටද ලෝකයටද සේවය කිරීම ලැබෙන සත්‍ය පෙළඹීම වන්නේය. අන් අයගේ අවශ්‍යතාවය වෙනුවෙන් කැපවීමෙන් ආයෝජනය කරන ලෙසට උන්වහන්සේ අපට මුමුණන විට අපි උන්වහන්සේට සේවය කරන්නෙමු. අපි අන් අයට ප්‍රේමය කරන විට අපි දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නෝ වෙමු. දවසේ සිටුවිල්ල අද ඔබගේ සමූහනයේ යේසුස් වහන්සේට සේවය කිරීමට ඔබට හැකිවන්නේ කෙසේද? ඔබට හමුවන අයට ප්‍රේමී කිරීමෙන් ඔබ දෙවියන් වහන්සේට ප්‍රේමය කළ හැක්කේ කෙසේද? අද දින කියවීම මතෙව් 25:31 සිට 40 දක්වා. සැබවක් නුඹලාට කියමි, මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා කුඩා කෙනෙකුට නොමුත් නුඹලා ඒක කළහුද? ඒක කළේ මට යයි කියන සේක. බයිබලයේ වසරකින් කියවා නිම කිරීමට අද දින බයිබල් කොටස. යොෂුවා 19 සිට 21 දක්වා සහ ශුද්ධ ලූක් 2:25 සිට 31 දක්වා.